Martin. Sure dong. අනේ ඇස්වලට දූවිලි ගිහලා කිසි දෙයක් හරියට පේන්නේ නැහැ. කොයි පැත්තටද මම මේ යන්නේ? හරි පැත්තටද වැරදි පැත්තටද? අනේ පේන්නේ නැහැ. අනේ ඇස් දෙක නම් අරින්න එපා මාජෝ. ඇස් දෙක ඇරියොත් ඕක තවත් වන වෙනවා. අපි පුළුවන් තරම් ඉක්මනට ගෙදර ගිහලා ඔක පොඩ හොදලා දාමු. අයියෝ කරගන්න දේවල්. සූටියෝ මගේ ඇස් දෙකේ දැලක් බැඳලා වාගේ පේනවා ඔක්කොම බොඳ වෙලා පේන්නේ. මේකට ගොඩ වේදකම් කළා හරියන්නේ නැහැ. අපි යන් මහාචාර්යතුමාගේ ගෙවල් පැත්තට. අනේ දෙය වන්නේ. තවත් ඔය ඇස් දෙක පොඩි කරලා ඔක වැඩි කරගන්න එපා. යම් මහාචාර්යතුමා ගාවට ගිහලා බලමු. එයා මොකක් හරි බෙහෙතක් කරයිනේ. මඩයි කොල්ලා මහාචාර්යතුමා මොකද මේ ඇස් දෙකට වෙලා තියෙන්නේ? මුකුත් නෑ මෙයා ඉන්නේ අඩවන් දැසින් මේ අයිරොප් එක දැම්මම මොක හරියට මොනවද මේ දැම්මේ? දැවිලා ඉන්න බෑ. මිරිසොදිට දැම්මේ. අනේ අයියෝ ඉන්න බෑ දනවා. අනේ මාත්‍යෝ පොඩ්ඩක් නැවතිට මගේ විද්‍යාකාරී කුඩුපත්තක් කරන්න තු. මං හිතන්නේ මට පොඩි වැරදීමක් වුණේ. ගණන් ගන්න එපා ඇස් දෙකනේ. මං ටැග් ගාලා ඕකට හරියන බේතක් හදලා දෙන්නම්. ඉවසලා අනේ ඒ පාර මොනවද දැම්මේ මහාචාර්යතුමා? අයියෝ මේ මොකද්ද මේ උනේ හරියට නිකන් ඇස් පහ වැදිනා වගේ වැඩක් නේ අයියෝ. අපච්චි මේ මොකද මේ වෙන්නේ? මතයි කොලා මගේ අවුරුදු 20ක පළපුරුද්දට නම් මේ වගේ දෙයක් දැකලාම නෑ. මහාචාර්යතුමා ඔයා මොකද ඒ කරපු අපරාධේ? අපිව කෑවා. සූටියෝ මට පුළුවන් උපරිමයෙන් තමයි මම මේ වැඩේ කෑලි. අනික සූටියෝ මාටි ඇස් ඇරියාම මේ විදිහට බඩු විනාශ වෙනවයි කියන්නේ මම කලින් දාපු බෙහෙතයි දැන් දාපු බෙහෙතයි දෙක එකට මික්ස් වෙලා වැඩ කරනවයි කියන්නේ ඒක. දැන් ඉතින් ඒකේ බලේ නැති කරන්න නම් තව මොකක් හරි ප්‍රතිනාශකයක් අපි හදන්න වෙනවමයි. අනේ වඳින්න මාටියෝ මම ඔයාලට මේ කියන්නේ කොයිම විලාකවත් ඇස් දෙක නම් අරින්න එපා පුතෝ. මොකද්ද? ඇස් දෙක අරින්න තෝ කොහමද ඉන්නේ? ඉක්මනට මේකට මොන හරි කරන්න මහාචාර්යතුමා. මාජෝ ඉක්මනට පාර්ලිමේන්තුව දිහා බලන්න. පාර්ලිමේන්තුව. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මෙන්න මේ සංග දාගෙන පොඩ්ඩක් ඉන්න. මේක දාගත්තට පස්සේ ඔයාගේ ඔය ඇස් දෙකෙන් පිට වෙද කිරද පිට වෙන්නේ නෑ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. කොයිම වෙලාවකත් ඔක ගලවන්න එපා. එහෙම වුණොත් මේ ඔක්කොම ආයෙත් විනාශ වෙන්න පුළුවන්. තේරුණාද? හරි මහාචාර්යතුමා මං ඔයා කියන විදිහට කරන්නම්කෝ. අනේ ප්ලීස් කරුණාකරලා වුණාට මේකට ඇන්ටිඩොට් එකක් හොයාගන්න. මාජෝ මතක තියාගන්න මොනම හේතුවකට ඔක ගලවන්න එපා. අපෝ නෑ සූටියෝ මං කීයටම මේක ගලවන්නේ. මේක දාන් ඉන්නකොට ඇස් දෙකට දාඩිය දානවා. උලම් පාරක් අවදින්නේ නෑනේ. ඒකනේ වැඩි. කාටිට මේ මොකද්ද වෙලා තියෙන්නේ? මාජෝ හොඳට මතක තියාගන්න කිසිම හේතුවක් නිසාවත් ඔය සන්ග්ලාස් දෙක ගලවන්න එපා. මහාචාර්යතුමා කිව්වනේ එයා මේකට හරියන්න මොකක් හරි බේතක් හදනකම් ඔයාට ඔය විදියට ඉඳ සිද්ධ වෙනවා. එහෙම නැතුව ඕක අමතක කරලා සන්ග්ලාස් දෙක ගලවලා මොකක් හරි දිහා බලලා ඊට පස්සේ ඒක නැති වුණාට පස්සේ අපිට ගුටි ගන්න වෙයි. තේරෙනවනේ? මගේ යක්ෂයාරුට මොන රාජයාට කුණාටුවක් වගේ හොඳ අදහසක් පහළ වෙනවා. මාටියට දැන් කොහොමටවත් සූටියව බේරගන්න හම්බ වෙන එකක් නෑ. මම කොහොම හරි කරලා එයාගේ කණ්ණාඩි දෙක බිම දානවා. ඒත් ලොක ඔයාගේ ඔය යක්ෂයාරුන්ට මොළ රාජයාට එන අදහස් කවදාවත් වැඩ කරන්නේ නෑනේ. මොනවද මේ වතුර වාගයක් වැටුනේ? සූටි මාටින් ලිෆ්ට් එකක් ඕනද? නෑ කමන්නේ බොක්ස් එකයි ඔයා යන්න අපි වයින් එන්න. තාත්තේ! ඒයි මගේ කාර් එක කොහෙද හැංගුවේ කියනවා? සූටි මාටින් මම දෙයක් අහන්න එකපාරයි. ඒකට උත්තර මට ඕන.
ඔහම නතර වෙනවා. අද මම වැදගත් රාජකාරියකට යන්න හිටියේ. ඔහම ඉන්නවා. ඔහෙලා දෙන්න එකතු වෙලා ඒක කෑවා. අනේ අහස උස්සට නැග ගියාට නෑනේ අහස රැඳින්නේ අහස මාලිගාට නුවට අපි පොළොවේ සිටින්නේ මාටි ඔය සංග්ලාස් එක දාගන්න අහස මාලිගාට නුවට අපි පොළොවේ සිටින්නේ මාටි තේමුදාලි අපිට දාන්නකෝ උණු සමෝසා සෙට් එකක් කන්න. බඩගිනි කියන්නේ යකෙක් කන්න බඩගිනි තව යන්නේ. දේහයක් ගොඩ ගන්න යනවා කියන්නේ අනේ මණ්ඩයි අනේ මොකෝ මාටියෝ ඔයා ඕකට ටිකක් රැකිලි කාන්ත වගේ ඔයාට ඒව වැඩක් නෑ නේ මෙයා. එයා එහෙන් නෙමෙයිනේ කන්නේ කටින්නේ කන්නේ. දන්න රැදිනි කාන්. මුදලාලි අපි කට්ටියටම හොඳ කිරිත එකක් දාන්නකෝ. මෙන්න අයියෝ මුදලාලි මේ තේක මැස්සෙක් ඉන්නවනේ මං කිව්වේ මැස්සෝ ගේන්න නෙමෙයිනේ තේකක් ගේන්නනේ මේ පේනවද මේවට හරිනම් ගෙවන්නවත් වටින්නේ නැහැ මේ මගේ මූණේ මොන හරි ගෑවුනාද ගලවලා බලන්නද? සෝරි මාටියෝ හිතලා නෙමෙයි මං ඒක කළේ ඉන්නකෝ මං ඔයාගේ මුණ පිහ දාන්නම් ඕන්නේ මම මේක කරගන්නම්කෝ. මුදලාලි මේ ඇහුණද? වෙඩි කෑල්ලක් දෙන්නකෝ. මේ කණ්ණාඩිය පොඩ්ඩක් පිහදාගන්න. අනේ දෙයියනේ මගේ මෙතන තිබ්බ කඩේට මොකද උනේ අනේ දෙයියනේ මම මොකද කරන්නේ මගේ හත් දෙයියනේ මාධ්‍යෝ සංග දාගන්නයි කිව්වේ. මොකද කඩේ මං ඉතුරු කරන්නේ අද දෙන්නවම හොඳයි ඉතින් මගේ කඩේ ආපහු මට දෙනවා කොහොමද එහෙම දෙයක් ඔහෙලා මට කරන්නේ හැමදාම කඩෙන් ණයට කනවා මැදුවට කඩේත් නැති කළා අනේ මුදලාලි හිතලා කරපු දෙයක් නෙමෙයි බැරි වෙලා උනේ. අලාවේ ගෙවන්නම් පුළුවන් වෙලාවක ඔහොම ඉන්නවා දැක්කනේ කොහමද මගේ යක්ෂයාරුන්ට මොන රාජ්‍යයට ආපු අදහස පාටියයි සූටියයි දුවනවා මුදලාලි එලවනවා සූටි මාටි කොහමද ඉතින් මම මේ පොඩ්ඩක් එළියට යන්න කියලා හදන්නේ පොඩි පැමිණිල්ලක් විභාග කරන්න. ඕගොල්ලෝ ඇතුළට ගිහිල්ලා මං එනකන් ඉන්න. මෙන්න ගෙනාවා ඇස් කන්නාඩි එක පාටින් එක හැඩෙන් එක විදියෙන් මෙන්න ගෙනාවා තෝරලා බල්ලා ගන්නයි තියෙන්නේ වැඩි ගාණක් නෑ එපා ඔය ඩුබිලිගේට් ග්ලාස් ඔය දාලා ඇස් දෙකට නරක්කුයි. අයියෝ ඇයි මහත්තයෝ එහෙම ගන්න එපා කියන්නේ මගේ ළඟ තියෙන හොඳම ජාතිය කන්නාඩිනේ මම කවදාවත් බොරු කියලා කන්නාඩි විකුණන කෙනෙක් නෙවෙයිනේ බයි මගේ මිත්‍රයා දැන් ඉතින් මේ කන්නාඩි දෙක මගේ අතේ ඉන්ස්පෙක්ටර් මහත්තයා බයි මාධ්‍යෝ ඇස් දෙක කරලා නම් බලන්න එපා. අපේ අම්මා මේ මොකද සිද්ධ වුනේ මගේ පොලිසියට මොකද වුනේ? හේයි සූටි මාටින් මගේ කාර් එක කොහෙද හැංගුවේ කියනවා ඔහොම ඉන්න යන තරගම කඩේ තාපහු දීලා යනවා අනේ මගේ පොලිසියත් නැත්තර නැති කරලා දැම්ම අතුරුදාන් කෙරුවා. කවුද මේවට වග කියන්නේ අනේ අයියා. හරි මාටියෝ මෙන්න ප්‍රතිනාශකේ හොයාගත්ත මෙන්න මේ කරලක් තියෙනවා. මගේ ඇස් දෙක හරි ගියා. දැන් ප්‍රශ්න ඉවරයි. ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා. ජෝනට හොට පාඩමක් උගන්වන්න ඕනේ. චූටියෝ හිස්බඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නව නේද? ඔයාම මොනවා හරි හිතන්නකෝ. පට්ටුනා මාධ්‍යෝ මෙහෙම වැඩක් කරන්න තියෙන්නේ මහාචාර්යතුමාගේ බේත වැඩ කරේ නැති විදියට ඔය ඇඩ් කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ජෝනට හොඳ පාඩමක් උගන්වන්න ඔයාට හිරිහැර කරාට. මෙන්න මේ ඩිංගි බිරිස් එක දාගන්නකො මාචියෝ. ඊට පස්සේ මේක දාගෙන ඇඩ් කරන්නයි තියෙන්නේ. අරගන්න. ඇඩ් කර ඉන්න වෙලාවක් නැහැ. මං ජෝඩත් එක විසඳ ගන්නම් කෙලින්ම. ලොක වෙන්න බෑ අම්බේ මයි යනවා අනේ යන්න ගියාට මෙන්න එනවා මේ පැත්තෙන් බෑ මේ පැත්තෙන් යන්න ඕනේ සෝරි මාටියෝ සෝරි මං වාඩ කරපු වරද මගේ හදපතුලෙන්ම මම පිළිගන්නවා මට සමාව දෙනව නේද ඔව් සමාව දෙනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ හැබැයි පොඩ්ඩක් ඉන්නකෝ මේ කන්නඩිය ගලවනකම් දාගන්න ඔය කන්නාඩි දෙක දාගන්න මගේ දිහා නම් බලන්න එපා
සොරි අනේ ආපහු මං කාටවත් කරදර කරන්නේ අනේ සොරි බයි ටටා ස්වීට් ඩ්‍රීම්ස් ටේක් කෙයාර් බයි